අපේ ආයතනයේ ඇකඩමික්ස් පැත්තෙන් ගියා වගේම ඉන්ඩස්ට්‍රී එකේ වැඩ කරලා පුහුණුව තියෙන සහ එක්ස්පීරියන්ස් තියෙන අයව තමයි අපි ඒකට පාවිච්චි කරන්නේ. අපි දැන් අපේ කලිනරි ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් අපේ හෙඩ් ඔෆ් ද ප්‍රෝග්‍රෑම් එයා ස්විට්සර්ලන්තයේ මේ කලිනරි ඩිග්‍රී එකක් තියෙනවා ස්විට්සර්ලන්තයේම ඉගෙනගෙන. අපේ හොස්පිටාලිටි මැනේජ්මන්ට් ගත්තොත් ඒකෙත් එහෙම ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක ඕස්ට්‍රේලියාවේදීම අධ්‍යාපනය ලැබලා ඉන්නේ. ඒ වගේම මේකේ තව එක්කෙනෙක් ඉන්නවා එයත් එහෙමයි. ඉතින් ඒ වගේ බැලුවොත් අර තියරි විතරක් කියලා දෙන්න නෙමෙයි තියරි කරන ගමම ප්‍රායෝගිකව ඉන්ඩස්ට්‍රී එකේ වැඩ කරපු අය තමයි අපේ ඇවිල්ලා උගන්වන්නේ. ඒක තමයි ඇත්තටම මම දකින ලොකුම වෙනස අපේ තව ඒ වගේ වෙන ආයතනයක්. ඔස්ට්‍රේලියන් ක්වොලිෆිකේෂන්ස් දෙන ඔක්කොම AQF එහෙම නැත්නම් ඔස්ට්‍රේලියන් ක්වොලිටි ෆ්‍රේම්වර්ක් කියන රාමුව ඇතුලේ තමයි අපි ඔක්කොම ක්වොලිෆිකේෂන්ස් දෙන්නේ. ඒකේ අපි ඔස්ට්‍රේලියාවේ දැන් මේ ලංකාවේ ටීවී එක ආයතනය වගේ ඔස්ට්‍රේලියාවේ තියෙන ASPA කියලා ආයතනයක්. ඒකෙන් තමයි අපි දෙන මේ ක්වොලිෆිකේෂන්ස් ඔක්කොම ඇක්‍රෙඩිටේෂන් හම්බෙන්නේ. ඉතින් අපි මේ දෙන ක්වොලිෆිකේෂන් එක කවුරු හරි ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා එහෙ ඉඳගෙන කරත් මෙහෙ ඉඳලා කරත් එකම පිළිගැනීම අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ පිළිගැනීම සහ ඒ සහතිකයේ කිසිම වෙනසක් නැහැ ඔස්ට්‍රේලියාවේද කරේ ලංකාවේද කරන්න කියන එක අනුව. ඉතින් ඒ අනුව ඔස්ට්‍රේලියාවේ තියෙන ඒ පිළිගැනීම ඔස්ට්‍රේලියන් සර්ටිෆිකේට් එකක් ලෝකේ හැමතැනම පිළිගන්නවා. ඒ පිළිගැනීම අපේ දෙන සර්ටිෆිකේට් එකටත් තියෙනවා. මොකද සර්ටිෆිකේට් එක දෙන්නේ අපි නෙමෙයි ඇත්තටම අපේ පාර්ට්නර් ඉන්ස්ටිටියුට්ස් ඔස්ට්‍රේලියාවේ ඉන්න පාර්ට්නර් ඉන්ස්ටිටියුට්ස් තමයි ඒ දෙන ක්වොලිෆිකේෂන් එක දෙන්නේ.